සපකුසුම YouTube channel එකට ඔයාව ආදරෙන් සහ සාදරෙන් පිළිගන්නවා. ඉන්දියාව කියන වචනේ ඇහුණු ගමන් අපේ ඔළුවට එන්නේ ඉන්දියානු සිනමාව. සිනමාවෙන් පස්සේ ඉන්දියාවේ ජනප්‍රියම මාතෘකාව තමයි ක්‍රිකට් කියලා කියන්නේ. එම හේතුව නිසාම ඉන්දියාව පුරා ක්‍රිකට් කියන මාතෘකාවට වැඩි ඉඩකඩක් වෙන් වෙනවා. එහිදී ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයින්ට ඔවුන් විශාල මාධ්‍ය ආකර්ෂණයක් ලබා දීලා තියෙනවා. අද අපේ වීඩියෝ එකෙන් අපි ලෑස්ති වෙන්නේ ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු සහ කරන ක්‍රීඩකයන්ට හයියක් වුණු ඔවුන්ගේ බිරිඳවරුන් කවුද කියලා හඳුනගන්න. ක්‍රිකට් මැච් බලන ගොඩක් අය බුම්රව දන්නවා. ඊට හේතුව ඔහුගේ අමුතු පන්දු යැවීමේ හැකියාව. බුම්රගේ ජීවිතයේදී ඔහුට සහාය වෙන ඔහුගේ බිරිඳව මීට කලින් ගොඩක් අය දැකලා තිබ්බේ නැහැ. නමින් ඇය සංජනා ගණේෂන්. ඇය වෘත්තියෙන් ඉන්දියානු ක්‍රීඩා මාධ්‍යවේදිනියක්. ඇය ඉන්දියාව තුළ වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ඉන්දියානු ක්‍රිකට් තරඟාවලි සහ බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලි ආවරණය කිරීම නිසා. සංජනා සහ බුම්රාගේ පළමු හමුවීම 2013 වර්ෂයේ සිද්ධ වෙනවා. ඒ 2013 වර්ෂයේ පැවති IPL තරඟාවලියේ සමුඛ සාකච්ඡාවක් තුළදී. ඉතින් මෙම හඳුනා ගැනීම 2021 වර්ෂයේ මාර්තු 15 වෙනිදා විවාහයකින් කෙළවර වෙනවා. මම දන්නවා ආතියා ෂෙට්ටි කිව්වට කවුරුත් දන්නේ නැහැ. ඒත් KL රාහුල් කිව්වොත් ක්‍රිකට් ක්‍රීඩාවන් නරඹන බොහෝ දෙනෙක් දන්නවා ඒ කවුද කියලා. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙන මොහුගේ ආදරණීය බිරිඳ තමයි ආතියා ෂෙට්ටි කියලා කියන්නේ. ඉතින් කෙටියෙන්ම කියනවනම් ආතියා ෂෙට්ටි කියන්නේ නිලියක්. ඇය 2015 වර්ෂයේ හීරෝ චිත්‍රපටයට සහ 2019 වර්ෂයේ මෝතිචූර් චක්නචූර් වැනි නිර්මාණ කිහිපයකට තම රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. වසර 3ක් පුරාවට පැවති ආදර සම්බන්ධයකින් පසුව 2023 වර්ෂයේ ජනවාරි 23 වෙනිදා විවාහ ගිවිස ගැනීම සිද්ධ වෙනවා. මම දන්නවා සූර්ය කුමාර් යාදව පිළිබඳව අලුතෙන් හඳුන්වා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම වීඩියෝ සකස් කරන මොහොතේදී පවා ඔහු ඉන්දියානු T20 කණ්ඩායමේ නායකත්වයේ උසුලනවා. ඔහු කොතරම් ජනප්‍රිය වුණත් ඔහුගේ බිරිඳ නම් වැඩිය මාධ්‍ය ඉස්සරහට එන චරිතයක් නෙවෙයි. සූර්ය කුමාර් යාදවගේ බිරිඳගේ නම දේවිෂා ෂෙට්ටි. දේවිෂා ෂෙට්ටි වෘත්තියෙන් නර්තන පුහුණුකාරණයක්. මොවුන් දෙදෙනාගේ පළමු හමුවීම 2010 වර්ෂයේ මුම්බායිදී සිද්ධ වෙනවා. ඒ ඔවුන් දෙදෙනාම අධ්‍යාපනය ලැබූ RA පෝදාර් වාණිජ හා ආර්ථික විද්‍යාලය තුලදී. මොවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධය කෙළවර වෙන්නේ 2016 වර්ෂයේ ජූලි 7 වෙනිදා විවාහයකින්. මොවුන්ගේ ඇති විශේෂත්වය වන්නේ සූර්ය කුමාර්ගේ බිරිඳ දේවිෂා ෂෙට්ටි දකුණු ඉන්දියානු සම්භවය පවතින කාන්තාවක් නිසා. ඉන්දියානු හිටපු ක්‍රිකට් නායකයෙක් වෙන සින්දෝනගෙන් පසුව ඉන්දියානු කණ්ඩායම මේ දක්වා ජයග්‍රහණ රැසකට අරන් ගියපු නායකයා තමයි රෝහිත් ශර්මා කියලා කියන්නේ. රෝහිත් තරමටම රෝහිත්ගේ ආදරණීය බිරිඳ වන රිතිකා සත්දේ ඉන්දියාව තුල ප්‍රසිද්ධයි. ඊට හේතුව රෝහිත් ශර්මා සම්බන්ධ වන සෑම තරගයකටම ඇය තරඟ ජයග්‍රහණය කිරීම සඳහා දිරිගන්වන්නයක් ලෙස සහභාගී වීමයි. වර්තමානයේ වන විට රිතිකා තමන්ගේ ඥාති සොහොයුරකට අයත් වන ස්පෝර්ට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් නැමැති ක්‍රීඩා සමාගමේ ක්‍රීඩා කළමනාකාරවරියක් ලෙස කටයුතු කරනවා. මෙම යුවලගේ පළමු හමුවීම 2008 වර්ෂයේ සිද්ධ වෙනවා. වසර ගණනාවක ප්‍රේම සම්බන්ධාවකින් පසු 2015 දෙසැම්බර් 13 මොවුන් විවාහ දිවියට පා තබනවා. රවීන්ද්‍ර ජඩේජා. ඉන්දියානු ක්‍රිකට් මැච් බලන බොහෝ දෙනෙක් රවීන්ද්‍ර ජඩේජා ගැන හොඳට දන්නවා. නමුත් ඔහුගේ බිරිඳ පිළිබඳව කතා බහට ලක් වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඔහුගේ බිරිඳ රිවාබා ජඩේජා. ඇය වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරියක්. නමුත් ඇය ගුජරාටය තුර ජනප්‍රිය වෙන්නේ BJP පක්ෂයේ මන්ත්‍රී ධූරයක් දරන නිසා. කෙටි ආදර කතාවකින් පසුව මොවුන් දෙදෙනා 2016 අප්‍රේල් 17 වන දින විවාහ ගිවිස ගන්නවා. වර්තමානයේ පවා ක්‍රීඩාව සහ දේශපාලනයේ ඉතාමත් හොඳින් කළමනාකරණය කරගෙන යන යුවලක් විදියට තමයි ඉන්දියාව පුරා මේ දෙපළ ජනප්‍රිය වෙලා ඉන්නේ. MS ධෝනි එහෙම නැත්නම් මහේන්ද්‍ර සිං ධෝනි. ඉන්දියානු මිනිසුන් ඉතාමත් ගෞරවයෙන් සලකන ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි MS ධෝනි කියලා කියන්නේ. ඉන්දියානු කණ්ඩායමට ලෝක කුසලානයක් සහ ජයග්‍රහණ රැසක් රැගෙනීම සඳහා දායකත්වය දුණු නායකයෙක් විදියට MS ධෝනිව නම් කරන්න පුළුවන්. MS ධෝනි ඉතාමත් ප්‍රසිද්ධ වුණත් ධෝනිගේ වයිෆ් සාක්ෂි රාවත් ඒවක දකින්න ලැබුණේ ඉතාමත් අඩුවෙන්. වර්තමානයේ ඇයව හඳුන්වන්නේ සාක්ෂි සිං ධෝනි ලෙසයි. හෝටල් කළමනාකරණ උපාධාරණයක් වන ඇය ඇමරිකානු ඩොලර් මිලියන 5ක පමණ වත්කම් හිමි කාන්තාවක්. ඔවුන් දෙදෙනාගේ පළමු හමුවීම සිද්ධ වෙන්නේ
දෙදෙනාම ඉගෙනම ලැබූ රාංචිහි පාසල තුලයි. නමුත් එම කාලයේ ඔවුන් දෙදෙනා අතර පැවතියේ දුරස් යහළුකමක් පමණයි. නමුත් දෙවනවර හමුවීම වන තාජ් බෙන්ගල් හෝටලයේ සිදු වූ හමුවීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ දුරස් යහළුකම ආදරයක් බවට පත් වෙනවා. ඒ අවසානයේ කෙලවර වන්නේ 2010 ජූලි මාස 4 වන දින විවාහ මංගල්‍යයකින්. මොවුන් දෙදෙනා 2025 වර්ෂයේ ඔවුන්ගේ 15 වන විවාහ සංවත්සරය පවා සැමරීමට කටයුතු කරලා තිබුණා. ඉන්දියානු කණ්ඩායමේ ලකුණු මැෂිම එහෙම නැත්නම් විරාට් කෝලි පිළිබඳව බොහෝ දෙනෙක් ඉතාමත් හොඳින් දන්නවා. ඇතැම් අවස්ථාවන් වලදී විරාට් කෝලිට වඩා විරාට් කෝලිගේ බිරිඳ බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. ඊට හේතුව ඇය අනුෂ්කා ශර්මා නිසා. බොලිවුඩ් සිනමාව තුළ අනුෂ්කා ශර්මා ඉතාමත් ජනප්‍රිය චරිතයක්. වර්තමානයේ පවා රංගනයට දායකත්වය ලබා දෙන අනුෂ්කා ශර්මා චිත්‍රපට නිෂ්පාදිකාවක්ද වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 5.4කට උරුමකම් කියන අනුෂ්කා ශර්මාහට විරාට් කෝලිව හමුවන්නේ වාණිජ දැන්වීමක් රඟපෑමට යෑමේදී. එම පළමු හමුවීම පසු කාලීනව ආදර සම්බන්ධයක් බවට පත් වී 2017 වර්ෂයේ ඉතාලියේ පෞද්ගලික විවාහ උත්සවයකදී දෙදෙනා විවාහයට පත් වෙනවා. වර්තමානයේ පවා වෘත්තීය ජීවිතය සහ පෞල් ජීවිතය ඉතාමත් සමබරව රැගෙන යන කාන්තාවක් විදිහටයි ඉන්දියානුවන් අනුෂ්කා ශර්මාව හඳුන්වන්නේ. පෞලේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපකැප වී වැඩ කටයුතු කරන බිරිඳක් විදිහට තමයි බොහෝ මාධ්‍යයන් විරාට් කෝලිගේ බිරිඳව හඳුන්වලා තිබුණේ. විරාට් කෝලි ක්‍රීඩා කරන බොහෝ තරඟවලට කෝලිට ශක්තියක් වීම සඳහා අනුෂ්කා ශර්මාද එම තරඟවලට සහභාගී වීම සිද්ධ වෙනවා. ඒ නරඹන්නයක් විදිහට. ඉතින් අවසානයේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. නැවතත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.